අපාය ගැන දකින්නකොට ඒතකොට ධර්මයේ කියවනකොට මේ සතර අපාය සම්බන්ධයෙන් හිතේ ඇති වෙන ලොකු බයක් ඒ දහකලේ ඉන්නවා. දැන් ඇත්තටම මට එක අවස්ථාවකින් මේක සිහි කරනකොට මැරෙන්නත් බයයි. ඒ අවස්ථාවකටනේ නෑ කොහොමද? මැරෙන්නේ බයලනකොට උතන ආරියත් ආවදන. ඔව් උතන සත්‍යාවකටනේ නෑ. තේරෙනවද? ඒකයි මම කිව්වේ භාවනාව කියන කාරණේට ඉක්මනින් මැරෙන්න ආපුවනේ මැරෙන්න බලින්නේ ආපුවනේ දැන් මැරුණොත් අපි හිතමු ඊට පස්සේ දැන් මේ අධර්මයේ දැන් මේම පහළට මෙහැගෙන යන අවස්ථාවක් නෙවෙයි දිරිගිගෙන යනවා. දැන් එතකොට මේ ආත්ම භාවයේදීම මොකක් හරි පළ ඒ කියන්නේ අදුම ගන්න සෝතාපන්න පදයක් හරි ලබා නොගෙන මරුණොත් ආයි ඔක්ක දිව්‍ය ලෝකේ හරි කොහේ හරි ගිහිල්ලා ඔය භවයෙන් කැරකි ඉඳලා ඊට පස්සේ හදිස්සියවත් මේ සද්ධර්මය අපිට නොලැබුණොත් යම් ආත්ම භාවයකදී දැන් මේ අවස්ථාවේ අපිට මේ ලංකාවේ ඉඳිච්ච මේ මිනිස්සු විදියට අපිට මෙතනදී ලබන්න දැන්ටත් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔය කාරණාව නිසා තමයි ඇත්තටම බය වෙන්නේ. ඒ කියන්නේ එතකොට මට හිතෙනවා මේ ආසාවෙන් මේ සෝතාපන්න භාවයවත් අදුගානේ ලබන්න ඕනේ කියන ලොකු හැඟීමක් එන නිසා තමයි අර බය වෙන්නේ. ඒ බය නම් ඒක සද්ධාව තුළින් ඇති වෙනව දෙයක්. තේරුණා? එතන සද්ධාව තියෙනවා. තේරුණා? එතන සද්ධාව තියෙනවා මෙතන ගැලවෙන්නේ හදන්නේ. තේරුණේ? බුදුරණන්ගේ මාර්ගය තුළ එන්න හදන්නේ. එතන සද්ධාව විස්තරය තියෙනවා. මම මෙතනින් අතෑරුණොත් මෙතනින් අතෑරුණොත් මම කොහේ ඇවිද කියලා මොකද බය. ඒක ධර්ම තුලින් දක්න දෙයක්. ඒක එතන සද්ධාව කියනවා. තේරෙනවද? මම හිතුවා ඔබ දකින්නේ වෙන පැත්තක් කියලා. එතන සද්ධාව කියනවා. තේරෙනවද? ඒ සද්ධාව තව ශක්තිමත් කරගන්න. ඒකේ සද්ධාව ශක්තිමත් කරගන්න ඕන කාරණාවත් එක්කම තමයි හාමුදුරනේ අතහැරීම කරනවා ඊට පස්සේ හිතන්න ඕන ගන්න. තේරෙනවද? ඒතකොට අතහැරීම කොහොමද මම මේ අතහැරීම කරන්න ඕන? භාවනා කරන්න ගියාට පස්සේ එක වෙලාවකට මෛත්‍රී භාවනා කරන්න ඉඳුණා ඒකම එකපාරට එනවා ආනාපාන සතිය මේ ඔක්කොම කවලම් දෙලා මට නිකන් අර ලොකු ප්‍රශ්න කොටකට ඒ දවස්වල තිබ්බා. ඊට පස්සේ මේ එක සිතුවිලි හිතට ඇතිවෙන ඒ සිතුවිලි අමාරු සිතුවිලි හිතෙන් අතහැරලා පැත්තකට. ඕක තමයි මම කරේ. තමන්ට ඒවා අයිති නැහැ. අයිති නැති ඉතින් පොඩ්ඩක් තමන් අමාරු වෙන්නේ. එතනදී ලොකු සංකීර්ණයක් හිතෙන් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මම මොහොම කියන්නේ සාමාන්‍ය තත්ත්වයකටපත් වෙනවා. එතකොට හාමුදුරනේ මට දැන් ඕනේ අපිට ඕන ඇත්තටම මෙතනින් තව ඉස්සරහට යන්න. තව අනිත්‍ය සංඥාව වඩන්න. රූපේ තමයි බැඳිලා තියෙන්නේ. රූපේ අනිත්‍යභාවයෙන් දකින්න. වෙන දකින්න දෙයක් නැහැ. තේරුණාද? රූපේ අනිත්‍යභාවයෙන් දකින්න. රූපේ නිත්‍යභාවයෙන් ගැනීම නිසාම ඒ පංච උපාදාන ස්කන්ධය සකස් වෙන්නේ. තේරුණාද? ඔය කුසල අකුසල වලින් සම්මුවා ගැනීම වල සියල්ලම සකස් වෙන්නේ පංච මෙතන නිත්‍යභාවයෙන් ගැනීම. එතන රූපේ අනිත්‍යභාවයෙන් මේ ඇටේ අනිත්‍යභාවයෙන් නාසයේ දිවේ කනේ ශරීරයේ අනිත්‍යභාවයෙන් දකින්න. තේරුණාද? ඒ දැකීම තුළම තමයි මේ ඔබට භාවනාවේ ප්‍රතිඵල තියෙන්නේ. තේරුම් ගන්න කිව්දකේ මම ඒවෝ ඕක ඉස්සර කරගන්නවා. මේ අනිත්‍ය සංඥාව තුළම තමයි තියෙන්නේ. තේරුණාද? දකින්න හැමදේම කමටහනක් කරගන්න. තේරුණාද? තිරසංගතෙක් දැක්කත් බල්ලෙක් හරකෙක් දැක්කත් ඒ බල්ලා ආරකාතුල තමා දකින්න. අපි තෝරන දැන් වල අප්‍රමාණ ඉඳලා තියෙනවා. අනිත්යෙන් හඳුනන්නේ දැන් ඔය කියන මාර්ගඵල ලබන්න කාලයක් තිස්සේ බෙරුම්නම් පුරවන්න ඕන. අපි දැන් ඇත්තටම දන්නේ නැහැ. මාර්ගඵල කියන දේවල් ගැන හිතන්නවත් එපා. ඒක කෙලෙස්. කොයි වෙලාවකවත් මාර්ගඵලයක් ගැන හිතන්න එපා. මම කියන සතර පායෙන් දෙන්නේ කියලා හිතාගන්න කියලා. මාර්ගඵල කියන්නේ ධර්මම කෙලෙස්. තේරුණාද? ඒකට වැටුනොත් එහෙම ආයෙත් ගොඩ එන්න බෑ කවුදාක. පිස්සු වෙදිලා එනවා කියන්නේ. තේරුණාද? ඒ නිසා මාර්ගඵලයක් ගැන හිතන්නවත් එපා. මම සතර පායෙන් මිදෙනවා කියලා හිතන්න. අර සතර පායේ බය දැකිනා මම මෙතනින් මිදෙනවා කියන තැන ඉතින් දැන් ඒක මාර්ගඵලයක් නැහැ කෙලෙස් නැහැ. ඒක කොයි වෙලාවකවත් මාර්ගඵල ගැන කතා කරන්න යන්න එපා ඒක කෙලෙස්. තේරුණා? සතර පායෙන් මිදෙනවා කියලා සතර පායෙන් මිදෙන්න හේතු වෙන්නා වූ ධර්ම කාරණා වඩා. තේරුවන් කෙරේ සද්ධා, සීලය, පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය. අනිත්‍ය සංඥා ඒක රූපය අනිත්‍යභාවයෙන් දකින්න. තේරුණා? ඉතින් රූපය ඇතුළෙන්ම තමයි හිතක් සකස් වෙන්නේ. ඉතේ අනිත්‍යභාවය දැක්කා කියන්නේ ඒ රූපය අනිත්‍යභාවය දකින්න කියන කාරණා. ඒ නිසා ඔබ කැමති කරන හැම දෙයක්ම තමාගේ රූපේ අනිත්‍ය වටනවා. ඔබ කැමති හැම රූපයම අනිත්‍ය සංඥා දකින්න. දැකලා ඒවේ අනිත්‍යභාවය වඩා ගන්න. එතනම තමයි ඔබ රූපේ තමයි බැඳලා තියෙන්නේ. ඒවේ අනිත්‍යභාවය දකින්න අපි ඒවේ ඈත් වෙනවා. අවබෝධය Tamanට ලැබෙනවා. නේද? ඉතින් අපි වඩා තව ඒවා අසුනම සොයාගෙන යනවා නම් ඒක තේරුම නැහැ. තේරුණාද? ඉතින් ඒ නිසා මේ වැඩිම තුල Tamanට ඒවා ක්‍රමානුකූලව අතහැරෙන්න ඕන. ක්‍රමානුකූලව අතහැරෙද්දී තමයි දුක අඩු වෙන්නේ. මොකද දුක සකස් කරලා දෙන තෘෂ්ණාව නිසා. තේරෙනවද? ඉතින් ඒ නිසා ඒවා කෙරේ අනිත්‍ය සංඥාවක් නම් තමයි ඒවා කෙරේ තියෙන කැමැත්තෙන් මිදෙන්න ඕන.
අපි වල බැඳෙන්නේ ඒවා නිත්‍යභාවයෙන් අපි දකින නිසා. එතන සැපයක් කොට දකින නිසා ආත්මයක් කොට දකින නිසා. ඒ නිසා අපි සියල්ල නිත්‍යභාවයෙන් ගන්න.